අපේ ලිට දානවනේ. ඔය යාළගේ උතෝ කට කතා කොච්චර යනවා ඇද්ද නේද? සානාගත පරම්පරාව ටිකක් හොඳ වේවි. ලක්ෂ ගණන් ළමයින්ට බලපෑමක් මට කරන්න පුළුවන් ලංකාවේ. ඒක එහෙම ඉස්සරහට මේ රට හැදෙවි. ඉතින් මටත් ලංකාවේ සැලකිය යුතු ළමයි ප්‍රමාණයක් වෙනස් කරන්න පුළුවන්. ඒකන මම සතුටු වෙනවා. හරි සෝවලත් හැදෙන්න අංකයකට. ඊළඟ කතන්දරය තමයි මේ දෙමව්පියන්ගේ බලනකො වෙහිසෙන තමන්ගේ තාත්තා. අද වලගේ තාත්තලත් එහෙම තමයි වෙහෙසෙන ඔය වගේ ජොබ් නොකරාට මේ පුදුම වෙහෙසිල්ලක් වෙහෙසෙන්නේ ඒ වෙහෙසිල්ලට උපරිම සාධාරණය කරන්න තව චූටි කාලයක් තියෙනවා මාස 3ක වගේ කාලයක්. හරි මේ මාස 3ක කාලෙ ඔය දෙමව්පියන්ගේ ඔයාගේ රිසල්ට් එක අහුවට පස්සේ ඒ සතුට තව වැඩ කරන්න හිතනවා යාලට. එච්චරම සතුටක්. ඒ සතුට කියලා දෙන්න. අනේ මං මේ ළමයිට උගන්වපු එක අපරාධයක් වුණේ නෑ නේ කියලා නැත්නම් නිවුස් වලට යනවා ප්‍රතිඵල සාමාන්‍ය ප්‍රතිඵල නිකුත් වගයි කියලා දිවිනේ නවයේ ගත්ත ළමයි ප්‍රමාණය මෙච්චරක්ය. පාස් වෙච්ච ළමයි ප්‍රතිශතය මෙච්චරක්ය. ඔය කියලා දානවා. වාදිකිතරින් යකා ඒ නවය කරන්න කොච්චර සතුටක්ද? ඒ වගේම ෆේල් වෙලා නම් කොච්චර දුකක්ද? ඒක තේරුම් ගන්න කොහොම වුණත් අර ඒ 7 ඒ 6 ඒ 5 ගන්නවට වඩා ඒ 9ක් ගන්න එකේ වෙනම ලෙවල් එකක් තියෙනවා කියලා මතක තියාගන්න. ඒක කොච්චර හිත හදා ගන්න කිව්වත් අර මේ 5 හොඳයි අවුලක් නැහැ නේ කියලා කොච්චර කිව්වත් අර ඒ 9 ගත්තාම මේක දෙන සන්තෝෂේ ඒක විඳලම බලන්න. ඒතකොට ඒක වෙනම එකක්. ඒක අම්මලාට දෙන සතුට, ඒ අම්මලාට දෙන ආඩම්බරේ, ඒ අම්මලාව ආඩම්බරෙන් පොඩ්ඩක් අම්මලාට ආඩම්බරයක් දෙන්න තමන්ගේ දරුවා. ඒක තමයි චූටි කාලේ තියෙන්නේ. චූටි කාලේ වෙහෙසුනා නම් වැඩේ කරන්නේ මවා ගන්න මේ මොහොත. ප්‍රතිඵලෙන මොහොත මවා ගත්ත ගමන් වලට වෙන විකාර ගන්නට ඉන්න වෙලාව නැහැ. ඒක උපරිම හිතර ගන්න අනිවාර්යයෙන් අපේ බබලට පුළුවන්. මෙතන කිසි ළමෙක් බැරි ළමයි නැහැ. හරි. ඔන්න පෙබරවාරිද ඔලවෙස් තියෙනවා. ඕ 16 18 තියෙනවා. හරි. ඔන්න ධාරාවේ චුම්බක ඵලය.